අයිබෝවන් තරුකෙන YouTube channel ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න. දවසේ ලග්න පලාපල ප්‍රකාශය. මාසයේ ලග්න පලාපල ප්‍රකාශයේ තාමත් ප්‍රබල ග්‍රහ මාර්ගයේ පිරුණු තාමත් නිවැරදි ආකාර දැනගන්න. ඒක හරියට දැනගන්න ඔබත් අපගේ තරුකෙන YouTube channel subscribe කරලම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම රාජ සක්‍රිය පළවෙනි ලග්න මිත්‍ර මේෂ ලග්න ධාරින්ට මම කියන්න ලෑස්ති ජූනි මාසයේ 15 වෙනිදා සිදුවන තවත් ප්‍රබල ග්‍රහ මාර්ගයක් තමයි රවි ග්‍රහතුමා මිතුරු රාශිගත වේ. ඉතින් මේ මිතුරු රාශිගත වේ රාජ සක්‍රිය පළවෙනි ලග්න මිත්‍ර මේෂ ලග්නයට මොනවාගේ ග්‍රහ පිහිටීමක් ඇති කරාවිත් කියලා තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් ඔබත් අපගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. විශේෂයෙන් මේෂ ලග්නයේ ඔබේ කේන්දරයේ ලග්නේ 3 වෙනි වික්‍රම ස්ථානට රවි ග්‍රහතුමා සම්ප්‍රාප්ත වෙන ජූලි මාසයේ 15 වෙනිදා ජූලි මාසයේ 15 දක්වා මාසයක් ඔන්න ඔබේ කේන්දරයේ වික්‍රම ස්ථානගතව රවි ග්‍රහය ගමන් කරනවා. පහාධිපතියා වික්‍රම ස්ථානට ගමන් කිරීම ඉතාමත් හොඳ වාසනාවන්ත ග්‍රහ පිහිටීමක්. මේ කාලෙදී මේෂ ලග්න ධාරීන් ඉතාමත් ශක්තිමත්ව වැඩ රාජකාරී කරනවා. ඔබට ගොඩක් බාධක තිබුණා, අවහිරතා තිබුණා. ඒ වගේම ගොඩක් කරදර සහ බාධක ප්‍රශ්න තිබුණා. මෙන්න මේ හැම දෙයක්ම निराකරණය කර ගන්න ඔන්න වාසනා ශක්තිය උදා වෙනවා. ඔබේ ජීවිතේ පැවතිච්ච ගොඩක් සතුරු පීඩ ඉවත් වෙනවා. සහෝදර ස්ථානයේ රවි ග්‍රහය ගමන් කරද්දී සහෝදර පාර්ශවයන් අතරදී මතභේදාත්මක තත්ත්ව, එපා කරපු තත්ත්ව, ඕන් සමයස් තිබිච්ච යම්සි ගැටලු මේ හැම දෙයක්ම විසඳාගෙන සතුටින් ඔබගේ ජීවිතේ ගත කරන්න වාසනාව තිබෙනවා. පස්වර්ණාධිපතිය ලග්නේ වික්‍රමස්ථානේ ගමන් කරද්දී ඔන්න අධ්‍යාපනය ලබන දරුවන් ඉතාම හොඳට ඉගෙන ගන්න ස්වභාවයක් තියෙන කාලේ. හොඳට ඉගෙන ගන්න. තමන්ගේ දෙමාපියන්ට අගෞරවයක් කරන්නේ නැතුව තමන්ගේ දෙමාපියෝ විතර දුක් පීඩා දැකලා විරලා ඒ දරුවෝ ගොඩාක් වෙර මහන්සි වෙලා වෙර වීර යොදලා ඉවරලා ඉගෙන ගන්න ස්වභාවය තිබෙනවා. රවි ග්‍රහ වික්‍රමස්ථාන ආත්මකාර ග්‍රහ වික්‍රමස්ථානේ ගමන් කරනකොට ඉගෙනීමේ තියෙන දක්ෂතාවය වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ තියෙන ස්වභාවය වෙනස් කරන කලක් වරපත් වෙනවා. ඒතරම ජීවිතේ ආරම්භන වලට තිබිච්ච බාධක ඉවත් වෙනවා. හැම දිස්සම තමන් ජීවිතේට කරදර, බාධක, සතුරු පීඩා, දුක් පීඩා ඉවත් කරගන්න මේෂ ලග්නයේ වාසනා ශක්තිය තිබෙනවා. ඔබ ගමන් කරද්දී ඔබගේ ජීවිතේ ගමන් කරන්නේ ඍණාත්මක පැත්තකට මේ ධනාත්මක පැත්ත. ලග්නේ රාශියක් තියෙනවා. නමුත් ඒ රාශික කපල පැත්තකින් ඉවරලා ඔබ කවුදන්නේ ගණන් ගන්න කියලා ඔබේ ගමන යනවා. ওই ගමන යනකොට විදුදේ හම්බ වෙන්න පුළුවන්. හතුරු හම්බ වෙනවා, යහළුවෝ හම්බ වෙනවා, මිත්‍රයෝ හම්බ වෙනවා. ඔගෙම යටින් පිහින් අයින මිනිස්සු හම්බ වෙනවා. නමුත් මේෂ ලග්න ධාරීන් මේ හැම දෙයකටම මොතර අවබෝධ ශක්තිය ඇතුළු කටයුතු කරා. අපි වික්‍රමස්ථානේ ගමන් කරද්දී පහාධිපති වශයෙන් වික්‍රමස්ථානේ ගමන් කරද්දී ආශ්‍රය කරන කට්ටිය පිළිබඳව ඔබ ඉතාමත් බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න. මේක නම් මට ආශ්‍රය කර සුදුසුයිද? මේ පුද්ගලයා අපිට හානි කර පුද්ගලයෙක්ද? අර කෙනාගේ චර්යාව දිහා බලලා ඉවරලා කතා කරන විලාසය දිහා බලලා ඉවරලා මේෂ ලග්න ධාරීන් ඒ පුද්ගලයා පිළිබඳව තීරණ ගන්න ස්වභාවය තිබෙනවා. ඒ නිසා ඔබට ඔබගේ ව්‍යාපාර පාර්ට්නර් කෙනෙක් ගත්තත් නැතිනම් යහළුවෙක් අලුතෙන් හඳුනා ගන්න ගියත් ඔබේ කෙනාගේ චරිත ලක්ෂණ දිහා බලලා ඉවරලා ඒ කෙනා මොන වගේ කෙනෙක්ද? ඔබට මට ගැළපෙනවද? මගේ ව්‍යාපාර මේ කෙනත් එක්ක කරා යන්න පුළුවන් වාසනාවක් තියනවද? කියන හොඳට හිතලා බලලා තීරණ කරගන්න. ඔබේ ජීවිතේ පැවති ඍණාත්මක ශක්තිය, ඍණාත්මක බලවේග ඉවත් වෙන ස්වභාවයක් තියෙන කාලපරාසය. ඔබගේ ජීවිතේ වරදින්නේ නැහැ. ඔබේ වටේ තිබිච්ච ඍණාත්මක ශක්තිය, නෙගටිව් එනර්ජිස් ඔන්න ඔබේ ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙලා යනවා. අඳුරට පලා යන කාලයක් අඳුර ඔබගෙන් පලා යනවා. අන්ධකාරයේ ඔබට ආලෝකයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ රවි මාරු ඔබගේ ජීවිතේ පෙරලියක් සිද්ධ වෙන එක ඒකාන්තයි. ඔබට ප්‍රබල ධනයෝගයක් ක්‍රියාත්මක වෙනවා. වාසනා ශක්තිය එක්ක ඔබගේ සෑම අරමුණක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. ඒ වගේම මේ කාලේ ඔබ ඉතාමත් කළමනාකරණය කරගෙන කටයුතු කරන ස්වභාවයක් තිබෙනවා. ඒ වගේම කාලේ නාස්ති කරන්නේ. ඇයි අපි කාලේ නාස්ති කරන්නේ කියලා ඔබට හිතෙනවා. ඔබ බිස්නස් එකක් කරනවා නම් ගොඩක් මේ කාලේ තුරදී ඔය අනවශ්‍ය කතා කරන ඕපදුප කතා කරන මිනිස්සුගේ පොටක් ඈත් වෙනවා. ඒ වගේ මේ කාලපරාසය කියලා කියන්නේ ඔබට තමන්ගේ නිතරම ජීවිතේ අනාගත සැලසුම් ඉලක්කයක් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් වාසනාවන්ත කාලයක්. මේ කාල සීමාව ඔබට ධන ශක්තිය වැඩි කරනවා. ඊශ්වර දේවගේ විලාසවාදී ආරක්ෂා ලැබෙනවා. ඔබගේ ධෛර්යය වැඩි වෙනවා. ඔබ වාහනයක් ගන්න ඉතින් ඔබට ඒ වාහනය ගන්න තියෙන සීනේ සැබෑ කරගන්න වාසනා ශක්තිය දෙක. ඒ වගේම යාන වාහන සම්බන්ධ කටයුතු ඉතාම සාර්ථකත්වයට පත් වෙනවා. ඔබ වාහන සේල් එකක් කරන කෙනෙක් නම් ඔන්න ඔබට තමන්ගේ වාහන විකුණා ගන්න වාසනා ශක්තිය තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුලදී ඔබගේ ජීවිතයේ දියුණුවට ඔබගේ පියා
ඔබට ධෛර්ය ලබා දෙනවා. හැම තිස්සෙම තමන්ගේ දරුවා දුවට පුතාට හරියට දිහා බලලා තමන්ගේ තාත්තා සතුටු වෙන කාරණා. ජූලි මාසේ 15 දක්වා තමන්ගේ දියුණුවට එක්ක රස්සාවට නැත්නම් තමන්ගේ උත්සාහයට තමන්ගේ පියා උදව් කරන ස්වභාවය තිබෙනවා. ඒ වගේම මේ කාලය ඔබට ඉතාමත් සුඛවාදී අනාගතයක් උදා වෙනවා. නිතරම ජීවිතයට අරමුණු වල තිබිච්ච බාධක ඉවත් වෙනවා. මේ බාධාකාරී වරපිටාව ඉවත් වෙනවා. තමන් නිතරම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාද ආරක්ෂා නිරතුරුව ළඟා කරගන්න අපට හැකියාව තිබෙනවා. ජීවිතේ නිතරම සතුට කියන එක තමන් ලැබෙනවා. හැම තිස්සෙම ජීවිතයේ සතුට සැනසීමට බාධා වන ඒ බාධාකාරී තත්ත්වයන් ඔබට ඉවත් වෙනවා. ඒ වගේම ඔබගේ අපල උපද්‍රව යටපත් වෙන ස්වභාවයක් තිබෙනවා. මේ කාලය තුළදී අනවිනයක් කරත් පොරිවිනයක් කරත් ඒ කිසිම දෙයකට යටත් වෙන්නේ නැහැ. මොකද ඒ රාෂ්ට්‍ර කපලක් යනකොට මේ පස්සෙන් යනවා අපි. අඳුරුසාගත බලවේග අඳුරුසාගත ශක්තිය. නමුත් රවි ග්‍රහතෝ වික්‍රමස්ථානේ ගමන් කරද්දී ඒ කිසිම දෙයකට යටත් වෙන්නේ නැහැ. මේ කාලය තුළදී ඔබේ ආදරයේ ස්වාග්‍රහණ ස්වභාවයක් තිබෙනවා. පස්වැන්නාදපත වික්‍රමස්ථානේ ගමන් කරද්දී ඔබට අවශ්‍ය කරන ළඟා කරගෙන උත්සාහවන්ත. ඒ සඳහා ඔබ උත්සාහයක් යොදනවා. මේ කාර්යයට ඔබට සහකාර සම්මත අනිවාර්යම අවශ්‍යයි. අනිවාර්යයෙන් ඔබට ඒ සම්බන්ධව සාර්ථකත්වයක් ලැබෙනවා. ඔබගේ රස්සාව වෙනදාට වැඩි ඔබ ඉතාමත් උද්‍යෝගීමත් කරaya. රස්සා එපා වෙලා තිබුණා නම් ඒ වගේම කම්මැලි නම් අලසකම් පිරුණා නම් ජීවිතේ මේ හැමදාම ඉවත් වෙනවා. ඔබ ඕවර් ටයිම් කරනවා. ඒක වන්ද තියගෙන. රවි ග්‍රහතෝ වික්‍රමස්ථාන යනකොට ඔබ ඕවර් ටයිම් කරනවා. මොකද ඔබට අවශ්‍ය සල්ලි හම්බ කරන්න. මේෂලක දාන හරි කැමති සල්ලි වලට ආශා කරන කට්ටිය. එසා ළමට ධන ශක්තිය උදා කරලා දෙනවා. ඒ නිසා මේෂලකම බියටපත් වෙන්න එපා. නොදුටු අනාගතය ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා. රවි වික්‍රමස්ථානේ ගමන් කරද්දී පස්වෙනි අධිපති වශයෙන් ඔබේ ජීවිතේ ආලෝකමත් කර දෙනවා. වායු රාශියකට යන්නේ. ඔබේ ප්‍රසිද්ධිය වැඩි කර දෙනවා. විතුනේ කියලා කියන්නේ වායු රාශිය. බුධ ග්‍රහතුමා රාශිය. ඉතින් මේ බුධ ආදිත්‍ය යෝගයේ ඔබේ කේන්දරේ වික්‍රමස්ථානගතව තත්පත් වෙලා බුධ ආදිත්‍ය යෝගයේ උපායරත වෙනවා. ඉතින් මේ බුධ ආදිත්‍ය යෝගයත් එක්ක ඔබගේ අරමුණ තමන්ට සඵලත්වයටපත් කර ගන්න වාසනාව උදා වෙනවා. තමන් කරන කටයුතු බුද්ධිමත්ව කරන්න. ඒ වගේම අර කාර්යස් ගන්න වෙන්නේ නැතුව කාගෙන් කතාවක් අහන්න නැතුව කියන්නේ කුණු කතා අහන්න නැතුව කිසිම කතාවක් අහන්න නැතුව තමන්ගේ තමන් හරියට කරන ස්වභාවය තිබෙනවා. ඔබගේ අනාගතය පැහැදිලි. ඒක මතක තියාගන්න. ඔබට දියුණුව ලැබෙනවා. වාසනා ශක්තිය උදා ඔබගේ අපල යටපත් වෙනවා. අපේ තරුකෙන YouTube channel subscribe කරලා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒක අපිට හැකියාවක් තියෙන ඔබේ කේන්දරය ඉතාමත් නිවැරදි ආකාරයෙන් හරියට පරීක්ෂා කරගන්න. මේ තිරේදිසන් WhatsApp අංගෙට මගේ කේන්දරේ බලාගන්නේ කොහොමද? ගාස්තු කීයද කියලා WhatsApp කරලා පරිණයක් ගෙවන්න අපි සදා ඔබට පිළිතුරු ලබා දෙනවා. ඔබ ශ්‍රී දෙනාටම දරුවන් සරණයි.